පළමු දිගහැරුම භයානක ඔප්පුව. තුවක්කුවක් ඉතා හිංසාකාරී විය හැකිය. උණ්ඩයක් බොහෝ පැරණි විය හැකිය. මැණික් කටුව වෙත ස්පර්ශ වන තියුණු පිහි තුඩක් ජීවිතයක් නිහඬ කරවනු ඇත. ඉතා මනරම් ජීවිතයක් පවා තත්පරයක කාල අවකාශයක් තුළ නැත්තටම නැතිවී යා හැකිය. මේ සිදුවීම සිදුවී වසරකට වැඩි නැත. ඇය අතිශය සාර්ථකත්වයට පත් ව්‍යවසායිකාවකි. ඇය තම ව්‍යවසාය දිවිය තුළ සෑහෙන තරම් හිනිපෙත්තට නැග සිටියාය. නිෂ්පාදන ලෝකය දිග්විජය කරමින් සිටි මේ තරුණ කාන්තාව මුහුණ පෑවේ නොසිතූ විරු අවසානවන්ත දව්‍යයකටය. ව්‍යාපාරික ලෝකයේ ඊරිසියාවට පාත්‍රව සිටි ඇයට වලකැපුවේද ඇගේ ව්‍යාපාරයේම කොටස්කරුවන් කිහිප දෙනෙකි. ඉතා වෙහෙස මහන්සියෙන් සිය ව්‍යාපාරික ලෝකය ගොඩනැගූ ඇයට සිදුවීයේ කුමක්ද? දැඩි ලෙස මානසික ආතතියකට පත් වූ ඇය අවසානයේ නිදිපෙති අහුරක් ගිල්ල දමා සදාකාලික නින්දට ප්‍රවේශ වූවාය. ප්‍රමුඛතම ව්‍යවසායිකාව ලෙස අංක එකට පත්වීමට සිහින දුටු ඇය එක්වරම අඳුරු රාත්‍රියක ඇය වඩාත් ප්‍රිය කළ ඕක් පැහැති වටිනා ගවුම ඇඳගෙන අවසන් නින්දට ප්‍රවේශ වූවාය. එය ක්ෂණික මරණයක් විය.